හැපි තර්ස්ඩේ අද ඔක්තෝම්බර් මාසේ 30 වෙනිදා. නෑ මම තවම නත්තලට ඩෙකරේෂන්ස් ටික කරේ නැහැ. මේ මගේ අර මම ආසම බලුප් පැල. ඔයා දන්නවනේ මේක හැම නත්තලකට කලින්ම පොඩ්ඩක් වේල පහ එලි බහිනවා. මේ කෝඩේ මට ගිය පාර නත්තලට මිනූ ක්‍රාෆ්ට් එකෙන් තෑගි හම්බෙච්ච එකක්. ඒක මම බිත්තර කෝඩයක් කරගත්තට මම හිතනවා කසුනි අකමැති වෙන එකක් නෑ කියලා. ඔතන එහා පැත්තේ ඔය ලස්සන ස්පංචියක් පේනවා නේද? අන්න ඒකත් මට තෑගි හම්බෙච්ච එකක්. එයාගේ අතින්ම මහලා මට ලස්සනට එවපු එකක්. මේ කොෆි කප් එකත් ඒ නංගිමයි මහලා එවුවා. ඉතින් මට ඇත්තටම පුදුම සන්තෝෂයක් තියෙන මේ වගේ තෑගි හම්බ වෙනකොට නංගි බොහොම ස්තුතියි. ඔයාගේ හැකියාව හරිම අපූර්වයි. දැන් යමු අපි පාන් ගෙඩියේ කතාවට. ඇත්තටම අවංකවම කිව්වොත් එහෙම මේ පාන් ගෙඩිය මට රස නැහැ. මම මේ ඉඹලත් බලනවා. මේ පාන් ගෙඩිය දුඹුරු පාටයි. මම හිතාගෙන හිටියේ මේක සුදු පාටයි කියලා. මම දුඹුරු පාන් කන්න කැමති මිනිස්සෙක් නෙමෙයි. අනිත් එක මේකේ සීඩ්ස් තියෙනවා. මං හිතන්නේ මල්ටි සීඩ්ස් හරි. ඒවයි අර ඒ ඇට හැපෙනකොට මට හරි අමාරුයි ඒක. කොහොම නමුත් මට කියන්න තියෙන්නේ මේ පාන් ගෙඩියේ රස මගේ රස එක්ක පෑහෙන්නේ නැහැ. අපි දෙන්න එකට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මේ මම ඔය ගත්තු පාන් පෙති දෙක බොහොම අමාරුවෙන් කෑවා. ඇත්තටම එදා හරියම මහන්සි දවසක්. මගේ ඔය රෑ කෑම එක තමයි ඔය දකින්නේ. ඒකවත් මං හරියට ඇත්තටම රසට කෑවේ නෑ. ඔය අර ගිල්ලා විතරයි. අපි ඊළඟට සුදු පාට සබඩෝ පාන් ගෙඩියක් කාලා බලමු. try කරලා බලමු. හැබැයි මේක කාපුවා ඉන්නනම් කියන්න මේක මේ විදියද කියලා. මොකද මට අර පොඩි හිතේ සැකයක් තියෙනවා මේක නරක් වෙලා දුඹුරු පාට උනද දන්නේ නැහැ කියලා. මම ඔයාට කිව්ව මතක ඇති ජීවිතේ මිනිස්සෙකුට එක විනෝදාංශයකට වඩා තියෙන්න ඕනි කියලා. මේ මම අලුතින්ම පටන් ගත්තු මගේ අලුත්ම විනෝදාංශය. මම හරි මාසයි කවුරු හරි ගිටාර් ප්ලේ කරනවා බලන්න. මම එතකොට හිතනවා කවදා හරි දවසක මමත් මේ විදියට ප්ලේ කරනවා. මමත් ඒ වගේ ලස්සනට සින්දු ප්ලේ කරනවා කියලා. ඉතින් හස්බන්ඩ් පහුගිය දවසක මේ ගිටාර් එක එව්වා. එවලා සතියක් යන්න කලින් මම ක්ලාස් එකක් හොයාගෙන ජොයින් වුණා. ඉතින් මේ දැන් ක්ලාස් එකේ දෙවෙනි සතිය යන්නේ. ප්‍රැක්ටිකල්ස් දෙනවා ගෙදර ඉඳලා ප්‍රැක්ටිස් කරන්න. Zoom ක්ලාස් එකක් තමයි මම හොයාගත්තේ. ඉතින් අපි බලමු කවදා හරි දවසක පීච් ගිටාර් එකකුත් ලස්සනට ප්ලේ කරයි කියලා. මමත් බලාගෙන ඉන්නවා. මුලින් ඇඟිලි එහෙම සෑහෙන රිදෙන්න ගන්නවා. අතත් රිදෙන්න ගන්නවා. හැබැයි ඒ වුණාට නතර කරලා හරියන්නේ නැහැ. මම මේ අවුරුද්දේ විෂන් බෝඩ් එකක් හැදුවේ නැහැ. ඒ වුණාට මගේ හිතේ තිබුණ ඉෂ්ට කරගන්න ඕන බලාපොරොත්තු කීපයක්ම ඇත්තටම කිව්වොත් හරියටක් මම ඉවර කරගෙන ඉවරයි. ඒ ගැන මම හැමනිතරම ස්තුතිවන්ත වෙනවා. ආයෙත් දවසක හමු වෙනකන් ගිහිල්ලා. Thank you so much for watching. Till next time. Bye.